ඉතාම සාදරයෙන් පිළිගන්න ජොබ් ලෙටර් සේවාවක මහ බැංකුවේ තනතුරු පුරපාඩු සඳහා බඳවා ගැනීමේ නිවේදනය නිකුත් වෙලා තිනවා. මේව තනතුරු සඳහා අයදුම් පත්‍ර බාර ගන්න අවසන් සතිය තමයි මේ සතිය. අයදුම් පත්‍ර බාර ගන්න අවසන් දිනය වන්නේ 2026 6:15. අපස සාමාන්‍ය පෙළ සමත්වාට මෙම තනතුරු සඳහා අයදුම් කරන්න පුළුවන්. මෙම තනතුරේ මාසික වැටුප වන්නේ රුපියල් ලක්ෂයක්. විවරම මේ තනතුර අයදුම් කරන්නේ කොහොමද කියලා. කොන්ත්‍රාත් පදනම් මත රියදුරු තනතුරු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් අවශ්‍යතා සහිතව ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආයතන සේවය කර ඇති සුසුකන්ලත් බලපුරුද්ද සහිත ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයදුම් පත්‍ර කරනු ලබනවා. මෙම තනතුරට අවශ්‍ය වන සුසුකම් මොනවාද කියලා බලමු. අධ්‍යාපන සුසුකම් වන්නේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ සම්මාන සමාද 5ක් සහිතව එකවර සමත් කරලා තියෙනවා. ඒත් එක්කම රාජ්‍ය අංශයේ රියදුරු වශයෙන් අවශ්‍ය වසර 10ක බලපුරුද්දක් තියෙනවා. අපි බලමු මෙම තනතුරට අයදුම් කරනවාගේ වයස කොහොමද වෙන්නේ කියලා. 2026 6:14 දිනට වයස අවුරුදු 45 නොඅඩු සහ වයස අවුරුදු 57ට නොවැඩි විය යුතුයි. අනෙකුත් අනිවාර්ය අවශ්‍යතා මොනවාද කියලා බලමු. නව වාහන පන්ති වර්ගීකරණය යටතේ D කාණ්ඩයේ අවශ්‍ය වසර 20ක වළංගු රියදුරු බලපත්‍රයක් තිබීම එය B, D1, C සහ C1 කාණ්ඩවල සියලුම වාහන පන්තිවල කාණ්ඩ ආවරණය කළ යුතුයි. බලපත්‍රයක් දෙවිදමක් හෝ අවලංගු කිරීමක් තොරව පිරිසුදු රියදුරු පැදීමේ වාර්තාවක් සහ රජයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් සහතික කරන ලද හොඳ ඇස් පෙනීම සහ ශ්‍රවණය ඇතුළු රිය පැදීම සඳහා ශාරීරික මානසික යෝග්‍යතාවය සහ වළංගු පොලිස් නිෂ්කාශන වාර්තාවක් තිබිය යුතුයි. වසර 3ක කාලයක් සඳහා තමයි කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්න ලබන්නේ. මෙම තනතුරට හිමි වන මාසික දීමනා වන්නේ රුපියල් ලක්ෂයක්. සේවක අර්ථසාධකාර මුදල සහ සේවක භාරකාර මුදලට දීමනා ගෙවනු ලබනවා. සුදුසු අපේක්ෂකයන් තෝරා ගන්න ලබන්නේ රියදුරු කුසලතා පරීක්ෂණය සහ සමුක පරීක්ෂණයක් හෝ පදනම් කරගෙන අපේ අයදුම් පත්‍රය පහළ ලින්ක් එකකින් දානවට ඩවුන්ලෝඩ් කරගන්න. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය 2026 6:17 දිනට ප්‍රථම අධ්‍යක්ෂක මානව සම්පත් ශ්‍රී ලංකා මහ බැංකුව අංක 30 ජනාධිපති මාවත කොළඹ 1 යන ලිපියට යොමු කරන්න ඕනි. අයදුම් කරන තනතුර යොමු කරන ලිපිකවරේ ඉහළ වම් කෙළවරේ සඳහන් කරන්න ඕනි. ඒත් එක්කම අපි ආරාධනා කරනවා අපේ WhatsApp සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපි ලින්ක් එක පහලින් දානවා. මෙවැනිම රජයේ රැකියාව අවස්ථාවක් ලැබුණාම ඔයාලට දැනගන්න පුළුවන් WhatsApp සමූහය හරහා. බොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මෙවැනි තමත් රැකියාව අවස්ථාවක වීඩියෝ එකක් අපි ආයෙ හමු වෙමු.